හිත පායනා පෝදා සඳ තිත බේරෙනා පිණි දෝරක හිත පාරනා මේ මහදුක සැපසේ වින්නා. Hi, welcome back to my channel. ඔන්න ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්න හදන්නේ off-road day trip එක. ඉතින් මේ trip එක අපි ගිහිල්ලා නම් දැන් ටික දවසක් වෙනවා අපි සමර් එකේ තමයි මේක ගියේ. ඒ වුණාට ඉතින් මට මේක edit කරගන්න වෙලාවක් තිබ්බේ නැති හින්දා දැන් තමයි මම මේක edit කරලා ඔයාලත් එක්ක share කරගන්නේ. අපි මේ trip එක යන්න කලින් ගෙදර කෑම හදාගෙන කෙසෙල් කොලේ බත් ඔතාගෙන තමයි අපේ ගමන පිටත් උනේ. මොකද ඒකෝල අපිට මගදී කෑම කන්න පුළුවන් හින්දා. අපි මේ යන්නේ පර්ත් වලින් ටිකක් ඈතට අපිට පැය 2ක විතර ඩ්‍රයිව් එකක් තිබුණා මේ තැනට යන්න. අපි ගියේ වෙලින්ටන් නැෂනල් පාර්ක් එකට. එතන හරිම ලස්සනයි. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගත්තත් හොඳයි කියලා. මෙතන තමයි අපි බ්‍රෙක්ෆස්ට් ගන්න නැවතුනේ. ඉතින් මේ හරියට කියන්නේ හාවි රීජන් කියලා. හාවි කියන්නේ වෙස්ටර්න් ඔස්ට්‍රේලියාව වල සවුත් වෙස්ට් පැත්තට වෙන්න තියෙන පොඩි කන්ට්‍රි ටවුන් එකක්. ඉතින් පර්ත් වල ඉඳලා සවුත් වෙස්ට් පැත්තට ට්‍රැවල් කරනකොට මගදී හම්බ වෙන ලස්සන කාම් ඒරියා එකක තමයි අපි නැවතුනේ. ඉතින් මේ රීජන් එක ගොඩාක්ම ප්‍රසිද්ධ ෆාම්ස් වලට, ඩේරි ෆාම්ස්, එතකොට ඔරෙන්ජ්, එතකොට ඒ වගේම තව ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට්ස් වලට. ඉතින් ඒ විතරක් නෙමෙයි මේකේ ඇත්තටම ට්‍රැවල් කරද්දී මේ හරියට එනකොට මාර ලස්සනයි පාර දෙපැත්ත ෆාම්ස් තියෙනවා. ඉතින් අපි සමය කියාව හින්දා ටිකක් ඩ්‍රයි මේ පැත්ත. ටිකක් නෙමෙයි ගොඩක් ඩ්‍රයි. මම හිතන්නේ වින්ටර් එකේදී නම් මේක හොඳට කොළ පාරට තියෙනවා ඇති කියලා මට හිතෙනවා දැකපු විදියට. මෙන්න මේ බෝඩ්ස් වල විස්තර දාලා තිබුණා මේ පැත්ත ගැන, මේ පැත්තේ විස්තර, එතකොට මේ පැත්තේ හිස්ටරි එක ගැන එහෙම. අපි ඉතින් ඒවත් කියවලා ඒවත් විස්තර ටිකක් අරගෙන අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපේ ගමන ඉතුරු ටික යන්න පිටත් වුණා. දැන් තමයි මං ආසම ටික පටන් ගන්නේ. බලන්නකො මේ පාර දෙපැත්තේ තියෙන ගස් ඉතින් හරිම ලස්සනයි. මේ පැත්තට ඇතුල් වෙද්දිම අපි දැන් මේ වෙලින්ටන් නැෂනල් පාර්ක් එක ඇතුළේ තමයි ඇතුල් වෙන්නේ. ඉතින් බිසි ලයිෆ් ස්ටයිල් එකක ඉන්න අපිට මේ වගේ පොඩි නිදහසක් ඕනෙමයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් චුට්ටක් රිලැක්ස් වෙන්න ෆ්‍රෙෂ් එයා ඕනේ අපිට. ඉතින් ඒ වගේ දේවල් වලට මම හිතනවා මෙතන හරීම හොඳ තැනක් කියලා. මේ හරියට යනකොට සිග්නල් නැහැ. ඉතින් අපිට ෆෝන්ස් යූස් කරන්නත් කොහොමත්ම බෑ. ඕෆ් රෝඩ් ට්‍රැක් එකක තමයි අපිට ඊට පස්සේ දිගටම යන්න තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට ගිහම බලන්නකෝ මේ අපි දැන් මේ කැලේ ඇතුළට දාලා තියෙන්නේ වාහනේ. මේ කැලේ ඇතුලේ තමයි යන්නේ. හා? දැන් තමයි අපි හරියටම ඕෆ් රෝඩ් ට්‍රැක් එකට එන්ටර් වෙන්න හදන්නේ. ඒක නිසා වාහනවල රෝදවල හුලං අඩු කරන්න ඕනි කියලා කිව්වා. ඉතින් ඒක තමයි මේ දැන් ඔය කරන්නේ. වාහනවල හුලං අරින ගමන් ඉන්න කට්ටිය මේ
නැත්තම් මේ පාරේ යන්න ටිකක් අමාරුයි. මම තියන්නේ ගමන ගැන. මොකද කියන්නේ? මේකලු තිබුණු worst trip එකලු. Oh. This is the worst trip ever because it's too bumpy and my head keeps bumping on Nangasi and Amma's shoulder. අයියෝ. ඒ හින්දා දැන් අපි වාහනවල මේ ටයර්වල හුලං එහෙම ටිකක් අඩු කරා. මොකද නැත්තම් මේ පාරේ යන්න අමාරුයි. ඉතින් 4 wheel drive එකක් යන හින්දා අද හැබැයි හොඳට රස්නෙත් තියෙන හින්දා මේ අපිට නාන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සත්නියා මා ළඟ ඉන්නවා මන් දන්නවා ළඟ ඉන්නවා අපි ආදරේ සුව විඳිනවා රියල් ඇඩ්වෙන්චර් එක පටන් ගන්නේ මේක මේ වීඩියෝ එකේ මේ විදිහට පෙනුනට ඇත්තටම යද්දි මේක හරිම අමාරුයි වාහනය තුල ඉන්න අපිට ඒක හොඳට තේරෙනවා. ඉතින් හරිම පොඩි පාරක් අනික පාර හරිම දූවිලි ගොඩයි මේ පාරේ. ඒකටත් වැඩිය පල්ලම් ගොඩක් තියෙනවා. ඊට පස්සේ එහෙම මෙහෙන් ගල් වැටිලා ඒ වගේත් තියෙනවා. ඉතින් හරි අමාරුයි මේක යන්න. හැබැයි ඉතින් මේකත් වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මට හිතුණා අපි එක්ස්පීරියන්ස් එක ගත්තේ හොඳයි කියලා. අද සාගරේ ආශාවෙන් මේ ආදරේ ඔය මුවේ හසරල් සොයා මේ හිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ළඟ ඉන්නවා මන් දන්නවා ළඟ ඉන්නවා අපි ආදරේ මෙතන මාර ලස්සනයි වීව් එක. මේ නිකන් අර ලංකාවේ දියැලක් ගාවට ආව වගේ ෆීලිං එකක් තමයි මට නම් දැනෙන්නේ මේක දැක්කම. මම පෙන්නන්නම් ඔයාලට. ඒ ලෙස්සනවා. විතර දැක්කද? ඔක දිහා බලාගෙන යන්න නැතුව පාර දිහා බලාගෙන යන්න. පල්ලයට ගිහිල්ලා ගන්න පුළුවන් නේ. මෙතන කට්ටිය මේ කැම්පින් එහෙම කරන තැනක්. ඉතින් කට්ටිය ඇවිල්ලා මම මේ කැම්පින් සයිට් එක පොඩ්ඩක් පෙන්නන්නම්. සද්දේ ඇහෙන්නේ නැතුව ඇති වතුර සද්දේ එහෙම එනවා හොඳට. ඒ පට්ටනේ මෙතන. ඇයි? බැටුනොත් නම් සෝරික තමයි අර එහෙම මතුවේ.
මේ අපි ආයේ යනවා අපි නාන්න ගෙනාපු වල ටික ගන්න. ඒක කායගේ තියලා තමයි බැස්සේ. දැන් ආයෙ උඩට නැගගෙන යනවා. අපිට නාන්නත් වෙන තරක් සෙට් වුණා. මොකද මෙතන මේ කැම්පින් කරන කට්ටිය කිව්වා මෙතන පොඩ්ඩක් මේ සේෆ් නැහැ කියලා නාන එක. ඒ හින්දා මේ අපි වෙන තැන එතනම ළඟ තියනවා එතනට යනවා. මෙන්න මේ විදිහට තමයි අපි ඉතින් මේ අනිත් තැනට ගියේ. මේක තමයි හොඳම ඇඩ්වෙන්චරස් පාර්ට් එක. මෙතන ගල් උඩින් නැගගෙන ගල් වල වැටිලා කකුල් තුවාල කරගෙන ඔහොම තමයි ඉතින් අපි ගියේ. නාල එහෙම ඉවර වෙලා අපි දවල්ට කන්න අරගෙන ආපු කෑම එක කන්න තමයි අපි දැන් හදන්නේ. ඉතින් ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. අපි ඉතින් මෙතනින් දවල්ට කාලා ඊට පස්සේ රොටි කාලා හවසට තේත් බීලා තමයි ගෙදර ගියේ. එහෙනම් ඉතින් මං ආයෙ තව වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා bell icon එකත් click කරගෙන कैसे किया रे जिया को मेरे बांध ऐसे लिया रे समझ के